ආයුබෝවන් යාළුවනේ අද අපි බලන්ඩ යන්නේ අපිට නැත්තුවම බැරි ජලයෙන් ලැබෙන ප්‍රයෝජන වගේම වත්තුරෙන් කරන්න පුළුවන් හරිම අපුරු මැජික් සෙල්ලන් ටිකක් ඔයාලා ලෑස්තිද? යාළුවනේ අපිට විතරක් නෙවෙයි මෙලව ජීවත් වන හැම්ම සතෙකුටම සහ ගහකොළවලටම ජීවත් වෙන්න ජලය අත්‍යවශ්‍යමයි. අපි නිරෝගීව ඉන්න නම් හැමදාම පිරිසිදු වතුර බොන්න ඕනේ. ඒ වගේම නාන්න, පිරිසිදු වෙන්න, අපේ වගා කටයුතු වලට වගේම ගෙදර දොරි හැම වැඩකටම ජලය අපිට ගොඩක් උදව් වෙනවා. ඔන්න පළමු මැජික් එක. ජලය ගොඩක් සීතල වුණාම අයිස් කැට බවට පත් වෙනවා. මේ අයිස් වලින් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද? අපිට රසම රස අයිස් ක්‍රීම් හදන්න, බීම වර්ග සීතල කරගන්න වගේම අපිට තුවාලයක් වුණාම තවන්නත් අයිස් උදව් වෙනවා. දැන් බලන්න ජලය ගොඩක් රත් වුණාම මොකද වෙන්නේ කියලා. අන්න බලන්න වතුර දුම් වෙලා අහසට යනවා. ඒවට අපි කියන්නේ හුමාලය කියලා. හුමාලයෙන් ආහාර පිසිනකොට බත් විතරක් නෙවෙයි යාළුවනේ. අපිට හරිම රසවර ඉදියාප, පිට්ටු, ලැවරියා, හැලප, ඒ වගේම රසම රස වටලප්පන් වගේ කෑම වර්ගත් මේ හුමාලයෙන් තඹලා හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට අසනීප වුණාම දුම් අල්ලන්නෙත් මේ හුමාලය තමයි. කෝ බලන්න දැන් මේ වීදුරුව පිටුපස තියෙන ඊතලය හැරිලා තියෙන්නේ දකුණු පැත්තට නේද? හැබැයි අපි මේ වීදුරුවට හෙමින් වතුර පුරවද්දි මොකද වෙන්නේ? අන්න බලන්න ඊතලය තනියම වම් පැත්තට හැරුණා. ජලය හරහා බලද්දි වෙනස් වෙන අපූර්ව මැජික් එකක්. ඔන්න අපි අන්තිම මැජික් එක. මේ කෙලින්ම තියෙන පැන්සල අපි වතුර වීදුරුව ඇතුළට දාමු. දැන් එළියෙන් බලන්නකෝ. අපි පැන්සල වතුර ඇතුළේදී ඇද වෙලා වගේ පේනවා නේද? හැබැයි එළියට ගත්තම ඒක ආයෙත් කෙලින්මයි. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන ක්‍රියාකාරකම් කරන්න ඔයාලගේ විද්‍යාව හා පරිසරය වැඩපොතාකට ගන්න. අපි පදනම YouTube channel එක subscribe කරලා like කරලා යාළුවන්ට share කරන්න. නැවතත් හමුවෙමු. bye bye. ඉතින් යාළුවනේ අපි අලුත්ම වීඩියෝස් දාපු ගමන්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න තව එක පුංචි දෙයක් කරන්න තියෙනවා. ඔයාලා තවමත් අපි පදනම YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන රතු පාට බටන් එක click කරලා subscribe කරන්න. ඒ විතරක් මදි වීඩියෝ එකක් දාපු සැනින් නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න ඒ පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් අමතක නොකරම ක්ලික් කරන්නකෝ. අද වීඩියෝ එකට කැමති නම් ඔයාලගේ ලස්සන අත් දෙකින් ලයික් එකක් දාලා වීඩියෝ එක ගැන ඔයාලට හිතමුකින් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ හැම යාළුවෙකුටම බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලස්සන පාඩම් ගොඩක් එක්ක නැවතත් ලස්සන දවසක හමු වෙමු. හැමෝටම ජය වේවා. ආයුබෝවන්. දුවේ පුතේ මේ අහගන්න ඔබේ දැනුම වැඩි කරගන්න පදනම වැඩ පොත අරගන්න ඉතා හොඳින් කියවන්න වීඩියෝ ටික නරඹන්න ක්‍රියාතාරකම් කර ඉන්න ගණිත ලොවේ ජය අරගන්න සියලුම පොත් එක් කරගන්න. විශිෂ්ට සාමාර්ථ උදෙසාම වෙහෙසෙන සිසුන් සඳහා පදනම ප්‍රකාශන